Hi guys, ඔන්න BT වලින් මොන වැඩි කතා බහක් නැතුව ඔයාලට අපි අරගෙන එන්න සූදානම්. ඉමුනිටි සිස්ටම් එක බූස්ට් කරගන්න පුළුවන් විදිහේ ඒ වගේම ෆැට් බර්නයක් විදිහට යූස් කරගන්න පුළුවන් විදිහේ ඩ්‍රින්ක් එකක්. මේක ඔයාලට අඩු බජට් එකකින් හිතාම පහසුවෙන් හදාගන්න පුළුවන්. මොකද ජිම් යන අයට ගොඩාක්ම තියෙන ප්‍රශ්නයක් තමයි එයාලා ඉක්මනට අසනීප වුණාම සමහර වෙලාවට එයාගේ ඉමුනිටි සිස්ටම් එක ලෝ වුණාම එතකොට එයාලා ඉක්මනට ලෙඩ වෙන්න බලට හෙම්බිරිසාව උණ ඒ වගේ බොඩි පේන් ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් නිතරම. මේ ඩ්‍රින්ක් එක ඔයාලට යූස් කරාම ඔයාලගේ ඉමුනිටි සිස්ටම් එක කොයි වෙලාවෙත් බූස්ට් වෙලා තියෙනවා. එතකොට ඔයාලට ලෙඩ නොවි ඔයාලගේ බොඩි එක මේන්ටේන් කරගෙන ඔයාලට වර්කවුට් එක දිගට ලස්සනට කරගෙන යන්න පුළුවන්. නැත්නම් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි ලෙඩ වුණාට පස්සේ ඔයාලට වර්කවුට්ස් කරගන්න විදියක් නැහැ. ඔයාලා මෙන්ටලි ගොඩක් ඩවුන් වෙනවා. ඊට පස්සේ ඒකටත් වඩා ඉෆෙක්ට් වෙනවා බොඩි කන්ඩිෂන් එක අපව නෝමල් තත්ත්වයට යන්න. ඒ නිසා පුළුවන් තරම් මේ ඩ්‍රින්ක් එක ඔයාලට දිනපතා යූස් කරන්න පුළුවන්. මේක ඉතාමත් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔයාලට හදාගන්න පුළුවන් ඩ්‍රින්ක් එකක්. නැත්තම් ඔයාලට සාමාන්‍යයෙන් ෆැට් බර්න් එකක් ඒ වගේම ඔයාලගේ ඉමුන් සිස්ටම් එක බූස්ට් කරන්න විවිධාකාරයේ වෙන ඩ්‍රින්ක්ස් ගන්න ගියාම ඒකට ලොකු මුදලක් වැය වෙනවා. ඇත්තටම මේකට ඉතාමත් පොඩි ගාණක් යන්නේ හිතනවා ගොඩක්ම වැදගත් වෙයි කියලා. ඒ වගේම ෆැට් තියෙන අයට weight loss කරගන්න අයට මේක ඉතාම වැදගත්. ඔයාලට පේනවා ඇති මාත් දිනපතා මේක යූස් කරනවා. ඒක තමයි මගේත් එක සීක්‍රට් එකක් වෙන්නේ. Okay guys, අපි වැඩි කතා බහ නැතුව යමු එහෙනම් ඩ්‍රින්ක් එක රෙඩි කරගන්න. Okay, let's go. Right guys, අපිට මේ ඩ්‍රින්ක් එකට අවශ්‍ය වෙනවා orange ගෙඩි ස්වල්පයක්. ඒ වගේම ඔයාලට ලංකාවේ තියෙන දෙහිවල වර්ග වලින් ඕනම දෙහි වර්ගයක් යූස් කරගන්න පුළුවන්. ඒ වගේම ඉඟුරු ග්‍රෑම් 150ක් විතර. ඒ වගේම පයිනැපල් ඔයාලට යූස් කරන්න පුළුවන් ග්‍රෑම් 250ක් වගේ ප්‍රමාණයක් කිසි ප්‍රශ්නයක් නැහැ. Okay guys, අපි යමු එහෙනම් ඩ්‍රින්ක් එක හදාගන්න. Okay, enough. Alright guys, ඔන්න දැන් මම යන්නේ කපාගත්ත orange ටිකයි lemon ටිකයි squeeze කරගන්න. මේකට මම use කරන්නේ මේ වගේ juice එකක්. ඔයාලට පහසු ආකාරයකට මේක squeeze කරගන්න පුළුවන්. Okay. Okay guys, ඔන්න අපි orange ටිකයි lemon ටිකයි squeeze කරගෙන ඉවරයි. අපි ඊළඟට යන්නේ අපේ ginger ටික ඒ වගේම pineapple පොඩියට කපාගෙන blend කරගන්න. Okay, then let's do it. Okay guys, ඔන්න අපි දැන් ginger ටිකයි ඒ වගේම අපි pineapple ටිකයි blend කරගත්තා. අපිට ඊළඟට උමනා වෙනවා මෙන්න මේ වගේ net එකක්. මොකද මේ ginger ටිකයි pineapple ටිකයි හොඳට පෙරා ගන්න. Okay guys, net එක use කරගෙන අපි දැන් ginger ටිකයි pineapple ටිකයි ඔයාලට පේනවා ඇති ගානට පෙරා ගත්තා. දැන් අපි යන්නේ මේකට අපේ squeeze කරගත්ත orange add කරන්න. Okay, let's do it.
Okay guys, අපි යන්දෙන් ස්ක්වීස් කරගත්ත lemon and orange ඒ වගේම blend කරගත්ත ginger pineapple මේ ටික mix කරගන්න හොඳට. Okay. Okay guys, දැන් blend කරගත්ත drink එක මම මෙන්න වගේ බොටල් වල තමයි divide කරලා දාගන්නේ. මොකද මම daily use කරන නිසා මට හරි පහසුයි. මේක එක shot එක ගානේ ගන්න. Right guys, අපි යමු එහෙනම් මේ බෝතල් වලට drink එක fill කරගන්න. Right guys, ඔන්න අපි එහෙනම් අද වීඩියෝ එකකින් ඔයාලට ගෙන ආවා කොහොමද ඉමුන් සිස්ටම් එක බූස්ට් කරලා ඒ වගේම ඔයාලගේ බොඩි එකේ තියෙන ෆැට් එක අඩු කරගන්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඩ්‍රින්ක් එකක්. හිතන ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඇත්තටම මේ ඩ්‍රින්ක් එක මා දිනපතා යූස් කරනවා. ඒක නිසා තමයි මම ඔයාලට දෙපාරක් හිතන්නේ නැතුව මේ ඩ්‍රින්ක් එක මම ඔයාලට අරගෙන ආවේ. Right guys. අනිවාර්යෙන් ෆ්‍රිජ් එක ඔයාලා ස්ටෝක් කරගන්න. මොකද ඔයාලා මේක එක සයිඩ් හදාගෙන සතියකට විතර යූස් කරන්න හදා ගන්න ඕන. අනිවාර්යෙන්ම ෆ්‍රිජ් එක ස්ටෝක් කරන්න ඕනේ. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ෆ්‍රිජ් එක යූස් කරන්න පුළුවන්. Hi guys, ඔන්න අද වීඩියෝ එක ඉවර කරන්න කලින් අප ඔයාලට මතක් කරන්න ඕන මේ වීඩියෝ එක ගේන්න ගොඩාක්ම හේතුවක් නේ. මොකද ක්‍රීඩකයෙක් හැටියට බොඩි බිල්ඩින් කරන ස්පෝර්ට්ස් කරන ක්‍රීඩකයෙක් විදියට මාත් ලෙඩ වුණාම මම දන්නවා කොච්චර අපහසුතාවයටපත් වෙනවද, ඒ වගේම මෙන්ටලිටි කොච්චර ඒක බලපානවද කියන එක. ඇත්තට මේ ඩ්‍රින්ක් එක යූස් කරද්දී ඔයාලට කිසිම බාධාවකින් තොරව ඔයාලගේ වර්ක්අවුට් එක දිනපතා ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මම ගැරන්ටි කරනවා, රෙකමන්ඩ් කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ නැචරල් ඩ්‍රින්ක් එක ඔයාලා යූස් කරන්න. ඒක අපි වෙන ප්‍රොඩක්ට්ස් වලට යනවට වඩා අපි දන්නේ නැති ෆැට් බර්න් කැප්සූල් ඒ වගේම වෙළඳ පොලේ තියෙන ප්‍රොඩක්ට් එකකට යනවට වඩා ඇත්තට මේ වගේක් යූස් කරන එක ගොඩක් හෙල්දි. Alright guys, හදාගත්ත ඩ්‍රින්ක් එක එන්ජොයි කරන්න කලින් කැමති පිළිවෙලින් පිළිවෙලට ඔයාලට මේ ඩ්‍රින්ක් එකේ තියෙන බෙනිෆිට්ස් අරගෙන එන්න. පළවෙනි එක තමයි immunity boost. මේ ඩ්‍රින්ක් එකේ තියෙන orange, lemon ඒ වගේම pineapple මේ තුන විටමින් C බහුල නිසා ඔයාලට ගොඩක් උපකාරී වෙනවා ඔයාලගේ ඉමුනිටි සිස්ටම් එක. එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගන්න. ඒ වගේම මේ ඩ්‍රින්ක් එකේ තියෙන ජින්ජර් ගොඩක් උපකාරී වෙනවා ඔයාලට වැළඳෙන්න පුළුවන් ඉන්ෆෙක්ෂන් වගේ රෝග ෆයිට් බැක් කරලා ඔයාලව නිරෝගීව කොයි වෙලාවෙත් තියන්න. ඊළඟ බෙනිෆිට් එක තමයි ඩයිජෙෂන්. එහෙම නැත්නම් කිව්වොත් ආහාර ජීර්ණය. මේ ඩ්‍රින්ක් එකේ බහුලව තියෙන ජින්ජර්, පයිනැපල් ගොඩක් උපකාර වෙනවා ඔයාලගේ ආහාර ජීර්ණ පද්ධතියට පහසු වෙන ආහාර ජීර්ණය කරගන්න. සරලව කිව්වොත් ඔයාලා ආහාරයට ගන්න ප්‍රෝටීන් බහුල කැලරීස් බ්‍රේක් ඩවුන් කරලා ඉතාමත් පහසුවෙන් ආහාර ජීර්ණයට උපයෝගී වෙනවා. ඊළඟ එක තමයි ගයිස් ශරීරය ඩිටොක්සිෆයි කරන්න ලෙමන් සහ ජින්ජර් ගොඩක් උපකාර වෙනවා. ඒ වගේම ජොයින්ට් පේන්ස් අඩු කරන්න, ඒ වගේම ඇඟේ තියෙන දැවිල්ල අඩු කරන්න, ඒ වගේම තමයි ඔයාලගේ liver health එකට වගේම ඇඟේ තියෙන ටොක්සින් ෆ්ලෂ් අවුට් කරන්න ගොඩක්ම උපකාරී වෙනවා. Okay, next. හැමෝටම දැනගන්න කැමති ඒ වගේම හැමෝම ආස කරන ඊළඟ කරුණ තමයි fat loss. එහෙම නැත්නම් කිව්වොත් weight loss. මේ ඩ්‍රින්ක් එක ඉතාමත් කැලරි අඩු ඩ්‍රින්ක් එකක් නිසා ඔයාලගේ මෙටබොලිසම් එක බූස්ට් කරලා ඒ වගේම ඔයාලගේ බොඩි එකේ තියෙන ෆැට් එක අඩු කරගන්න ගොඩාක් උපකාරී වෙනවා. විශේෂයෙන්ම කිව්වොත් ජින්ජර්. right. ඊළඟ වැදගත් කරුණ තමයි හැඩට වැඩට ඉන්න කැමති හැමෝටම skin health. මුලින් කිව්වා වගේම මේ ඩ්‍රින්ක් එකේ විටමින් C බහුල නිසා ගොඩක්ම උපකාරී වෙනවා ඔයාලගේ ස්කින් එකේ තියෙන කොලජන් ප්‍රොඩක්ෂන් ලෙවල් එක ඉන්ක්‍රීස් කරලා තියාගන්න. සරලව කිව්වොත් ඔයාලගේ හැම රැලි වැටලා නම් පිම්පල්ස් තියෙනවා නම් ඒ වගේම ඔයාලගේ ස්කින් එක ඩැමේජ් නම් ඒ හැමදේම රිපෙයාර් කරන්න මේ ඩ්‍රින්ක් එකට පහසුවෙන් පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් කියන්න කැමති සාමාන්‍යයෙන් ඇඟේ උෂ්ණත්වය වැඩි කෙනෙක් නම් ඒ වගේම ඇලර්ජික් එහෙම තියෙන කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරනවා pineapple මේකට යූස් කරගන්න නැතුව මේ ඩ්‍රින්ක් එක හදාගන්න කියලා. Okay guys, ආපහු ඔයාලට සමුගන්න කලින් ස්තුති කරන්න ඕන අපිව subscribe කරනවට, ඒ වගේම like කරනවට, මාත් එක්ක රැඳිලා ඉන්නවට. හැමදාම කියනවා වගේ ඔයාලා තමයි මගේ ශක්තිය. ඒක තමයි ඔයාලට මෙහෙම වීඩියෝ ගේන්න හේතුව ඇත්තටම. Right guys. එහෙනම් BT වලින් අපි හම්බෙමු පුළුවන් තරම් ඉක්මනට. Okay, share වේවා. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up.